මම දැන් උදේ කුරුන්දි පුරාවිද්‍යාස්ථානයට ගිහිල්ලා නැවත මේ සපුමල් ගස්කර පන්සලට භාවනා මධ්‍යස්ථානයට ආවා. මේ මගේ ගමන් පහසුව සලසලා දුන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගත නායක ස්වාමීන් වහන්සේ මොටර් බයිසිකල් එකකින් අපි ගිහිල්ලා ඒකට ටිකෙත් අපි මේ අපේ පුරාවිද්‍යා ස්ථානයේ නර්මලා අවශ්‍ය කරන වීඩියෝ වැඩසටහන් එක සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා සාර්ථකව. දැන් මම මේ යන්නේ සපුමල් ගස්කඩ ඒ රජමහා විහාරය පරිසරයේ තියෙනවා පුරාවිද්‍යා ස්ථාන කීපයක්, නටබුන් කීපයක්. ඒ නටබුන් කීපේ බලන්න තමයි දැන් මම යන්නේ. අපි එතන ගිහලා නම් අපි බලමු මොනවාද එතන තියෙන පුරාවිද්‍යා නටබුන් කියලා. මම ඒ තැන්වලදී විස්තර ගේන්නම්. ඒ පුරාවිද්‍යා නටබුන් විස්තර මම ගේන්නම්. ඉතින් අපි නැවතත් මේ ස්ථානයේ හම්බෙමු. සපුමල්ගස්කඩ රජමහා විහාරය. එසේත් නැත්නම් සපුමල්ගස්කඩ පුරාවිද්‍යා ස්ථානය පිහිටලා තිබෙන්නේ උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික්කයේ වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බෝගස්වැව කියන සිංහල ගම්මානයට කිලෝමීටර් 5ක් පමණ දුරින් පෙරියකට්ටිකුලම් කියන වනාන්තරය තුල. මෙම පුරාවිද්‍යා භූමියට පිවිසෙන විට මුලින්ම දැකගත හැකි වන්නේ අලුතින් නිදි කරන ලද බෝධිඝරය. අලුතින් රෝපණය කරන ලද බෝධීන් වහන්සේ සහ අලුතින් තැන්පත් කරන ලද පිළිම වහන්සේ වර්තමානයේ ඔබට දැක ගැනීමට පුළුවන්. මෙහි දක්නට ඇති මුරගල් අනුරාධපුර යුගයේ පුරාණ ගල් කැටයම් සහිත මුරගල් වලට සමානව අලුතින් තැනූ ඒවා බව පෙනෙන්නට තියෙනවා. ඒ වගේම කොරවක් ගල් මේ දැක ගැනීමට නොහැකි අතර පියගැට පෙළ දෙපස ගඩොලින් නිමවා තියෙනවා. මෙහි තැන්පත් කොට ඇති පිළිම වහන්සේට ඉදිරියෙන් සහ පිටුපසින් බෝධිඝරයට පිවිසීමට පියගැට පෙළ දෙකක් දැක ගන්න පුළුවන්. මෙම රජමහා විහාර බිම ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවස සහ තුන්වෙනි සියවස් වල නිර්මාණය කරන ලද විහාරයක් වශයෙන් දැනට හඳුනාගෙන තිබෙනවා. මෙම විහාර බිම ක්‍රිස්තු වර්ෂ 8 වැනි සියවස දක්වා රාජ්‍ය අනුග්‍රහය ලැබූ විහාරයක් බවටද ලැබී ඇති සාධක අනුව තහවුරු වන බව විද්වතුන්ගේ මතයයි. කාලිංගමාග ආක්‍රමණ සමග රජරට රාජධානිය බිඳවැටීම නිසා මෙම ප්‍රදේශ ජනශූන්‍ය වූ අතර පසුකාලීනව සීතාවක රාජධානි සමය වන විට වන්නිවරු නම් ප්‍රාදේශීය පාලකයන් පිරිසක් විටින් විට මෙම ප්‍රදේශවල සමහර කුඩා ප්‍රදේශ පාලනය කරලා තිබෙනවා. නමුත්
මේ විහාරයේ පිහිටි ප්‍රදේශයේ වර්තමාන සංරක්ෂණ කටයුතු සිදු කරන තුරුම ජන ශූන්‍යව පැවති බව තමයි පෙනී යන්නේ. මෙතන මේ දකින්න ලැබෙන මුරගල් සහ සඳකඩ පහන අපිට මේ අනුරාධපුර පොළොන්නරු යුගයේ දකින්න ලැබෙන මුරගල් සහ සඳකඩ පහනට වඩා තරමක් වෙනස්. මොකද මේවා කිසිම කැටයමක් අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. මෙහි මුල්කාලීන නාමය තවම සොයාගෙන නොමැති නිසා මෙම විහාරය පිළිබඳව වංශකතා මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවාදැයි අපිට සොයාගන්න තරමක් අපහසුයි. කෙසේ නමුත් සිදුකරන ලද කැනීම් හා මෙහි විහාරාරාංග අනුව මෙය මධ්‍යකාලීන අනුරාධපුර යුගයට අයත් පබ්බතාරාම ආකෘතියකට නිර්මාණය කරන ලද විහාරයක් ලෙස හඳුනාගන්න පුළුවන්. මේ ඔබට දකින්න ලැබෙන්නේ ප්‍රතිසංස්කරණය කළා සංරක්ෂණය කරන ලද පුරාණ දාගැබ. මේ නටබුන් අතර ප්‍රධාන තැන මේ පුරාණ දාගැබට හිමි වෙනවා. විහාර බිමේ උස් ස්ථානයක ගරා වැටි පස් ගොඩැල්ලක් වශයෙන් තමයි එය හමු වෙලා තිබෙන්නේ. නිදන් හොරුන් හාරා දැමීම නිසා එයට තවත් හානි සිදුව තිබිලා තියෙන විත්‍ය අපිට බලා ගන්න පුළුවන්. ගඩොල් වල ස්වරූපය අනුව දාගැබ ක්‍රිස්තු වර්ෂ 1 වෙනි සහ 3 වෙනි සියවස් අතර කාලයට අයත් බව අනුමාන කරන්න පුළුවන්. මෙහි කැණීම් 2021 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා ආරම්භ කෙරුණා. දැන් මේ කැණීම් අවසන් කර පුරාවිද්‍යා සංරක්ෂණය කළ තිබෙනවා. දාගැබ් මළුවේ කැණීම් වලදී හමු වූ වන්දනාව සඳහා මුල් භාගයේ භාවිතා කළ සිරිපතුල් ගල් කීපයක්ද අපට අදටත් දැක ගන්න පුළුවන්. ඒවා ස්වභාවික පරිසර ක්‍රියාදාමයන්ට ගොදුරු වීම හේතුවෙන් බොහෝ දුරට ඛාදනය වෙලා ගිහිල්ලා. මෙම සිරිපතුල් නිර්මාණය කර ඇත්තේ හුණුගල් විශේෂයකින් බව අපට දැක ගන්න පුළුවන්. දාගැබේ ගඩොල් අතර සියුම් ලෙස තිබූ කුඩා ප්‍රමාණයේ රන් සන්නසකද කැණීම් මගින් හමු වී ඇති අතර එහි යේ ධම්මා හේතුප්පබවා යන ගාථාව සඳහන්ව පැවති බව වාර්තා වෙනවා. ප්‍රතිසංස්කරණය කරන ලද මෙම පුරාණ දාගැබ අද මීටර 30ක් 35ක් පමණ උසකින් යුක්තයි. ඒ වගේම කැටයම් සහිත සඳකඩ පහන දාගැබ් මැලුවේ පිවිසෙන පිවිගැට පෙළ ඉදිරිපිට අපිට දැක ගන්න පුළුවන්. මේ සඳකඩ පහන මෙන්ම ප්‍රතිමාගර සහ උපෝසථාගාර ඉදිරිපසේ ඇති මුරගල් සහ කොරවක් ගල්ද කැටයම් රහිත සරල ඒවා වීම විශේෂයි. අක්කර 50ක පමණ වපසරියක විසිරී පවතින මෙම පුරාවිද්‍යා ස්ථානයේ ස්තූපය, බෝධිඝරය, ප්‍රතිමාඝරය හා උපෝසථාගාරය යන ආගමික ගොඩනැගිලි 4 අඩංගු වූ මධ්‍ය චතුරස්‍රය උස් භූමි භාගයක පිහිටා
එම චතුරස්‍රයට පිටතින් ප්‍රදක්ෂණ පතයක්ද නේවාසික හා වෙනත් ආගමික නොවන ගොඩනැගිලි ප්‍රදක්ෂණ පතයත් වාස්තු සීමාවේ පිහිටි දියාකලත් අතර වූ පහත් බිම් පෙදෙසේ විසිරී පවතිනවා. එය මෙම පබ්බතාරාම ආරාම සම්ප්‍රදායේ ප්‍රධාන ලක්ෂණයක්ද වෙනවා. කුරුන්දි විහාරයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කළ ගලිගමුවේ සාන්තබෝධි හිමියන් වර්ෂ 2018 දී මෙම ස්ථානයට වැඩමවා උන්වහන්සේ දරන ලද උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ යටතේ මේ කැණීම් සහ භූමි සංරක්ෂණ කටයුතු ආරම්භ කරලා අද වන විට මෙහි බොහෝ පුරාවස්තු සංරක්ෂණය කළ අවසන් කරලා තිබෙනවා. මේ ඔබ දකින්නේ ප්‍රතිමාඝරය. සපුමල්කස්කඩ පුරාවිද්‍යා ස්ථානයේ මුල්වරට කැණීම් සිදු කර ඇත්තේ මේ ප්‍රතිමාඝරය. ඒ අවසර 2015. අඩි 8 මාරක උසකින් යුත් ගල්කණු පේලි දෙකක් තිබූ ස්මාරකයක් තමයි මුලින්ම හඳුනාගෙන තිබෙන්නේ. වර්ෂ 2020 දී කැණීම් ආරම්භ කළ විට දෑත් සහ දෙපා විනාශ වී තිබූ බුද්ධ ප්‍රතිමාවක්, ඒ වගේම ශෛලවේ බෝධිසත්ව ප්‍රතිමාවක් සහ තාරා දෙවඟනගේ ප්‍රතිමාවක්ද හමු වී තිබෙනවා. ඒවා මේ වන විට වවුනියා පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බව පැවසෙනවා. ඒත් ඔක දකින්න පුළුවන් මේ ගල් කණු පේලි දෙකක් තියෙන මේ විදිහට මේ පිළිම ගුලේ දෙපැත්තෙන්ම විතර පේලි දෙකක් තියෙන්නේ. මේකත් ක්‍රියාකාරී පේලි දෙකකට වෙනවා බලන්න. පිළිමගේට ඇතුල් වෙන්න තියෙන ස්ථානයේ ඇති මෙම ශෛලමය නිර්මාණය පිළිමගේට ඇතුල් වෙනකොට දෙපා සෝදාගෙන ඇතුල් වෙන්න හදපු නිර්මාණයක් වගේ තමයි බැලු බැලමට පෙනෙන්න තියෙන්නේ. පිළිමගේට පිටිතින් පිහිටි ප්‍රාකාරයේ මතින් පිළිමගේ පිහිටි බිමට පැමිණීමේ දොරටුවේ එක් සඳකඩ පහනක් හා පිළිමගේට පිවිසෙන දොරටුවේ තවත් සඳකඩ පහනක් හමු වෙනවා. ඒවා කව 4ක් සලකුණු කර තිබූ කැටයම් රහිත මුල් යුගයේ සඳකඩ පහන් වල ලක්ෂණ නිරූපණය කරනවා. ඒ වගේම කැණීමෙන් හමු වූ මුරගල් වල පුන්කලස් කොටා ඇති බවට හඳුනාගෙන තිබෙනවා. පිළිමගේහි විශාලත්වය අනුව එය මහල් දෙකකින් යුතුව පවතින්නට ඇතැයි පුරාවිද්‍යාඥයින් අනුමාන කරනවා. ඒ වගේම එහි ඉහළ මහලය ධාතු මන්දිරයක් ලෙස භාවිතා කරන්නට ඇතැයිද විශ්වාසයක් පවතිනවා. මේ සෑම කුටියක්ම මේ ඇත්තටම සාමාන්‍ය අනුරාධපුර පොළොන්නරු කාලේ මේ විද්‍යා ස්ථානවල දකින්න ලැබෙන පොදු ලක්ෂණ ඒ කාලානුව තියෙන විශේෂ
ලක්ෂණ වෙනම තියෙනවා. නමුත් පොදු ලක්ෂණ මේ බෞද්ධ ආරාම සංකීර්ණයක තියෙන පොදු ලක්ෂණ මේ ස්ථානයේ අපිට දකින්න පුළුවන්. අපි දැන් බලපු පිළිම ගේට දකුණු පසින් අපිට ප්‍රතිසංස්කරණය කළා නැති තවත් පුරාවිද්‍යා නටබුන් සහිත ස්ථානයක් දැක බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ උපෝසථාගාරය. උපෝසථාගාරය වර්ෂ 2025 දී කැණීම් සිදු කර ඇති අතර කුඩා පුරාවස්තුන් 800කට පමණ ආසන්න සංඛ්‍යාවක් එම කැණීම් වලින් හමු වී තිබෙනවා. කෙසේ නමුත් කැණීම් කරන ලද උපෝසථාගාරය තවම නිසි සංරක්ෂණයකට ලක් කර නොමැති බව තමයි අපිට පෙනෙන්නට තියෙන්නේ. පැරණි ගොඩනැගිල්ලේ ගල් කණු බොහෝ ප්‍රමාණයක් භූමිය පුරා විසිරී ඇති බව දැක ගැනීමට පුළුවන්. එමෙන්ම කැටයම් රහිත මුල් යුගයේ සඳකඩ පහන් සහ මුරගල් දෙකක් මෙහි අපට දැක ගන්නට පුළුවන්. මෙම කුටියට ඇතුළු වෙනකොටත් ඔබට දැක ගන්න පුළුවන් අර පිළිම ගේට ඇතුළු වෙනකොට අපි දැකපු ශෛලමය නිර්මාණය අර පා සේදීම සඳහා තිබෙන එම නිර්මාණය මෙම කුටියට ඇතුළු වෙනකොටත් මෙම ස්ථානයේ ඔබට දැක ගන්න පුළුවන්. මෙම සපුමල් ගස්කඩ පුරාවිද්‍යා බිමේ අපි හාත්පස නිරීක්ෂණය කළොත් මෙහි වනගත ප්‍රදේශවල තවත් පුරාවිද්‍යා නටබුන් පොළොවට සැඟවිලා තියෙනවා. මෙම මධ්‍ය මළුවෙන් පිටත පිහිටි ප්‍රදේශවල එවකට අපි ස්වාමීන් වහන්සේලා වැඩවසපු කුඩා ආරාම කුටි බොහෝමයක් තවමත් පොළොවට නටබුන්ව පවතිනවා. ඇත්තටම මේ පෞරාණික නටබුන් වලින් තහවුරු වන්නේ උතුරු පළාතේ තියෙන බෞද්ධ උරුමය. මේ ස්ථානය ගත්තත් මේ සපුමල් ගස්කඩ මේ පුරාවිද්‍යා ස්ථානය ගත්තත් ඒ වගේම කුරුන්දිය පුරාවිද්‍යා රක්ෂිත භූමිය ගත්තත් ඒ හැම ස්ථානයකම අනුරාධපුර පොළොන්නරු බෞද්ධ සිද්ධ ස්ථානවල පුරාණ බෞද්ධ ආරාමවල දකින්නට ලැබෙන පොදු ගති ලක්ෂණ හැම එකක්ම මේ තැන්වල දකින්න පුළුවන්.
එතකොට ඒවෙන් අපිට යම්කිසි මට්ටමකට තහවුරු කරගන්න පුළුවන් මේ ස්ථාන අතීතයේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා වැඩ සිටි බෞද්ධ ආරාම කියන එක පැහැදිලි. ඒක නිසා මේ උතුරේ බෞද්ධ උරුමයන් පිළිබඳව සාක්ෂියක් සපයනවා එවැනි ස්ථානවලින්. හිතන්නේ මේකත් පුරාණ ස්තූපයක් හරි නටබුණු ස්ථානයක්. නමුත් ඒක දන්නේ මේ දැන් හොරුන්ගේ ගහණයට ලක් වෙලාද කියලා මේ සාමයික පුරාවිද්‍යා සංරක්ෂණය කටයුත්තක් සිද්ධ වෙලා නැහැ කාවා. සමහර විට නිදන් හොරුන්ගේ ආක්‍රමණයකට ලක් වෙච්ච බවක් පේනවා. ඉතින් මම ඔයගලන්ට මතක් කරන්නේ මේ වගේ බෞද්ධ ත්‍රිස්ථාන රැකගන්න අපි අපේ සම්පූර්ණ සහයෝගයේ දායකත්වය මෙතන වලට දෙන්න ඕනේ. මෙතන වලින් භික්ෂුන් වහන්සේලා මේ ආරාමවාසී භික්ෂුන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලාගේ ඉදිරියට ජීවන කටයුතු කරගෙන යන භාවනා යෝගී භික්ෂුන් වහන්සේලාගේ ඒ උන්ගේ ගම උන්වහන්සේලාගේ ඒ ධර්ම ගමන් මාර්ගයේ යන්න අපි අපේ යුතුයකම අපි ඉෂ්ට කරන්න ඕන මේ වගේ ස්ථාන ආරක්ෂා කරලා දීලා. ඉතින් අපි හැමෝම මේ තැන් වලට එන්න ඕගොල්ලෝ ඒ වගේ මේ තැන් ආරක්ෂා කරගන්න ඕගොල්ලන්ගේ අවශ්‍ය කරන දායකත්වය ලබා දෙන්න කියන එකත් මේ වැඩසටහනින් මම ඔයගලන්ට මතක් කරනවා. මේවා බෞද්ධ උරුමයන් මේවා පිට විනාශ වෙන්න දෙන්න බෑ. ඇත්තටම ඉතින් ඒක නිසා මේ පළාතේ භූමියේ තියෙන 14ක් සිංහල ජනාවාස හින්ද තමයි මේ තරම්වත් මේවා පැවතෙන්නේ. මේ මිනිස්සු බොහොම අමාරුවෙන් දුක් මාංශ වෙලා කුටි මේ ගොවිතැනින් ගන්න මුදලින් තමයි මේ තැන්වලට නඩත්තු කරන්න මේ ස්වාමීන් වහන්සේලාගේ මේ දානමාන කටයුතු සිද්ධ කරන්න. ඉතින් අපි පිට පුළුවන් තරම් එවැනි ස්ථානවලට පවත්වාගෙන යන්න අපි අපේ පරිම සහයෝගය ලබා දෙන්න ඕන කියන එක තමයි මම හැමතිස්සෙම පුන මතක් කරලා දෙන්නේ. ඉතින් සපෝමල්ගස්කඩ පුරාවිද්‍යා භූමිය පිළිබඳව කරුණු බොහොම අමාරුවෙන් සොයාගෙන දුෂ්කර ගමනක් ඇවිල්ලා මට පුළුවන් වුණා ඔබට මෙම වැඩසටහන අද අරගෙන එන්න. ඉදිරියේදීත් මේ වගේ සැඟවුණු බෞද්ධ උරුමයන් පිළිබඳව වැඩසටහන් ගණනාවක් ඔබට ගෙනීමට මම බලාපොරොත්තු වෙනවා. එම නිසා හයිකා SL YouTube නාලිකාව සමග රැඳිලා ඉන්න කියලා ඔබට ආරාධනා කරන ගමන් මම අදට ඔබෙන් සමුගන්නවා. අයබෝවන්.